මාසෙට ගෙවන රෙන්ට් එකයි ඒ වගේම මාසෙට ගෙවන මෝගේජ් එකයි Apple to Apple කම්පෙයාර් කරන්න පුළුවන්ද? අපි මෙහෙම බලමුකෝ. අපි රෙන්ට් එක 2500ක් ගෙවනවා නම් කෙනෙක් මෝගේජ් 2500ක් ගෙවනවා. ඒක Apple to Apple කම්පෙයාර් කරන්න පුළුවන්ද? දැන් රෙන්ට් එකට 2500ක් ගෙවනවා කියන්නේ ඒ සල්ලි ටික එහෙම්මම වතුරේනේ. දැන් මෝගේජ් එකට 2500ක් ගෙවනවා නම් ඒ මෝගේජ් එකේ කොටස් දෙකක් තියෙනවා. ප්‍රින්සිපල් පේමන්ට් එකක් තියෙනවා. ඒත් එකම ඉන්ට්‍රස් පේමන්ට් එකක් තියෙනවා. ඉන්ට්‍රස් පේමන්ට් එක රෙන්ට් පේමන්ට් එකට කම්පෙයාර් කරන්න පුළුවන්. මොකද දෙකම වේස්ට් එකක්නේ. අර මෝගේජ් එකේ ප්‍රින්සිපල් පේමන්ට් එක ඒක මෝගේජ් එක අඩු වෙනවා. ඒ කියන්නේ ඒක Tamanට ෆෝස් සේවින් එකක් වගේ ඉතුරු වෙනවා. කවදාද ගේ විකුණන දවසට ඒ සල්ලි හම්බ වෙනවා. එහෙනම් මාස්පතා ගෙවන රෙන්ට් පේමන්ට් එකයි මාස්පතා ගෙවන මෝගේජ් පේමන්ට් එකයි ඒක Apple to Apple කම්පෙයාර් කරන්න බෑ. දෙකේ වෙනසක් තියෙනවා. කම්පෙයාර් කරනවා නම් කම්පෙයාර් කරන්න හොඳ දේ තමයි මාසෙට ගෙවන රෙන්ට් පේමන්ට් එකයි මෝගේජ් එකේ තියෙන ඉන්ට්‍රස්ට් පේමන්ට් එකයි. ඒ දෙක සමාන කරන්න පුළුවන්. මොකද ඒ දෙකම වේස්ට් එකක්. නමුත් අර මෝගේජ් එකේ තියෙන ප්‍රින්සිපල් පේමන්ට් එක ඒක ෆෝස් සේවින් එකක්. ඒක තමන්ට ඉක්විටි විදියට ගෙදර තියනවා විකුණු දවසට ඒක හම්බ වෙනවා.